ඉතින් අද මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ CapCut free version එකෙන්ම කොහොමද හරියටම 100%ක් නිවැරදිව වගේම 100%ක් නොමිලේම ඔයාලට CapCut Pro features පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ methods දෙකක් යටතේ තමයි මම ඔයාලට මේ දේ එක්ස්ප්ලেইন කරන්න හදන්නේ. ඉතින් ඔයාලට පළවෙනි එක ඔයාලට සෙට් නැත්නම් ඔයාලට දෙවෙනි එක පාවිච්චි කරලා ඕනම විදියකින් කිසිම ප්‍රශ්නයක් නැතුව වීඩියෝස් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එක අවසානයේ මම ඔයාලට බෝනස් ටිප් එකකුත් ඔයාලට ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බෝනස් ටිප් එකක් අරගෙන අද කියලා දෙන මෙතඩ්ස් දෙකක් අරගෙන ඔයාලට කිසිම ගැටලුවක් නැතුව වීඩියෝස් CapCut එක පාවිච්චි කරලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනි මෙතඩ් එකෙන් කතා කරන්නේ ගොඩක් සේෆ් මෙතඩ් එකක්. ඉතින් මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරලා ඔයාලට CapCut Pro features use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right ඉතින් ඔන්න ඔයාලට කරන්න තියෙන මේ විදිහට PC එකට එන්න PC එකට ඇවිල්ලා මේ විදිහට Google Chrome කියන ඕනම browser එකක් ඔයාලට use කරන්න පුළුවන් මේකට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ CapCut up to down කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන CapCut for Windows කියන එකට මේ විදිහට යන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ page එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට get the latest version කියලා එකක් තියෙනවා. මේක ඔයා download කරොත් ඔයාට හම්බෙන්නේ අලුත්ම ඒ කියන්නේ මේ වෙනකොට රිලීස් කරලා තියෙන අලුත්ම version එක තමයි මෙතනින් download වෙන්නේ. ඊට පස්සේ ඔයා කරන්න තියන්නේ මෙන්න මෙතන තියෙන old versions කියලා මෙන්න මේක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට අරගෙනවා. ඉතින් ඔයාට මේ ටික බලා ගන්න පුළුවන්. මොකද මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ exe files තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දක්වා ඇවිල්ලා තියෙන versions ටික ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය version එක මේ වෙනකොට බලා ගන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා මම කරන්නේ මෙතන තියෙන see more කියන බටන් එක මේ විදිහට ප්‍රෙස් කරගන්න. ප්‍රෙස් කරගත්තට පස්සේ ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ කියන 1.4.0 කියන version එක ඔයාලා download කරගන්න. මේ download කරගන්න version එකේ ඔයාලට අර Pro features පාවිච්චි කරන්න බැහැ කියන තත්ත්වයේ තියෙන දේවල් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා කිසිම ගැටලුවක් නැතුව ඔයාලට මෙන්න මේක select කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක select කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ application එක මෙන්න මේ Windows version එක ඔයාලට මේ විදිහට download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට CapCut PC version එක කිසිම ගැටලුවක් නැතුව download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. right ඉතින් මෙන්න මේ විදිහට download කරගත්තු exe file එක අපි මෙන්න මේ විදිහට downloads වලට ගිහිල්ලා බලමු. downloads වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට exe file එක. දැන් මම කරන්නේ මේකේ data off කරගන්න. මේ විදිහට off කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේක double click කරා. double click කරලා මේක install කරගන්න තමයි යන්නේ. ඉතින් මෙතන run කියන button එක මේ විදිහට press කරගන්න. ප්‍රෙස් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන agree with CapCut කියන ටික් එක දාලා ඔයාලට install කරගන්න පුළුවන් හැකියාව දෙනවා. right ඉතින් මෙන්න මේ විදිහට අපේ CapCut application එක මේ විදිහට open වෙලා තියෙනවා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ අලුත් project එකක් start creating කියන එක click කරන්න. click කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ interface එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ පොඩි clip එකක් මේ විදිහට select කරගන්නවා. මම මෙන්න මේ විදිහට මම කලින් ඔයාලට ලබා දුන්න මෙන්න මේ විදිහට මේ clip එක මම මේකට import කරගන්නවා. ඉම්පෝර්ට් කරගෙන මම කරන්න මේ විදිහට ටයිම්ලයින් එකට යනවා. ටයිම්ලයින් එකට ගියා. ওই විදිහට දාගත්තා. දැන් අපි යන්නේ මේ transitions බලන්න. ඉතින් network නැති නිසා transitions දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේක පොඩ්ඩක් minimize කරගෙන මම නැවත data මේ විදිහට active කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට data on කරගත්තා. ඊට පස්සේ මම යන්නේ මෙන්න මේ විදිහට ගිහිල්ලා network එක මෙන්න මේ විදිහට click to again කියන එක දෙනවා. මේ විදිහට දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සියලුම දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් pro features වගේ දේවල්. ඉතින් මේ කලින් version එක නිසා මෙන්න මේ සියලුම දේවල් ඔයාලට ඕනම හැටියේ ඕනම විදියකින් download කරලා ඔයාලට මේක ඕනම දෙයක් කරගන්න පුළුවන් හැකියාව දෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට මේ තියෙන්නේ මෙතන pro කියලා pro features කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදියට download කරගත්තා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක මේ විදියට ඇදලා දාගත්තා. ඇදලා දාගෙන අපිට පුළුවන් මේ pro features උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන් හැකියාව දෙනවා. මම ඒක පොඩ්ඩක් ඉක්මනින් ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ transition එක add කරගන්න තමයි හදන්නේ. මම මෙතනින් පොඩ්ඩක් මේක crop කරගන්නවා. crop කරගෙන මම කරන්නේ මේක පොඩ්ඩක් timeline එක චුට්ටක් ඈඩ් කරගන්නවා මෙන්න මේ විදියට. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ transition එක මේ විදියට add කරගන්නවා.
ඉතින් මම මේ විදියට සියලුම දේවල් ටික මෙන්න මේ විදියට ප්‍රෝ ෆීචර්ස් දැන් තියෙන දේවල් මේ විදියට ඇඩ් කරගන්නවා කිසිම ගැටලුවක් නැතුව. ප්‍රෝ ෆීචර්ස් සේරම ටික මම ඇඩ් කරගත්තානේ. ඉතින් දැන් මම කරන්න හදන්නේ මේක එක්ස්පෝර්ට් කරන්න. රයිට්. අපි බලමු මේක කොහොමද එක්ස්පෝර්ට් කරන්න කියලා. හරිද? ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදියට මගේ සියලුම දේවල් බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදියට. රයිට්. දැන් මම යනවා එක්ස්පෝර්ට් වලට. එක්ස්පෝර්ට් වලට මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ කොඩෙක් එක, බිට් රේට් එක, රෙසලූෂන් එක, ඒ වගේම ෆෝමැට් එක, ෆෝමැට් රේට් එක මේ සියලුම දේවල් තියෙනවා. ඉතින් මම මේක 60 fps වලින් මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා. එක්ස්පෝර්ට් කරගන්නකොට බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයාලට පළවෙනි මෙතඩ් එක ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්නේ නැති. එහෙනම් බලමු දෙවෙනි මෙතඩ් එක මොකක්ද කියලා. ඉතින් මේකත් ලේසිම ප්‍රොසෙස් එකක් නිසා කිසිම ගැටලුවක් නැහැ. රයිට්. ඉතින් ඔයා මෙන්න මේ මෙතඩ් එක යූස් කරලා ඔයා වීඩියෝස් එක්ස්පෝර්ට් කරගන්නවා නම් ඔයා දේවල් ටිකක් මතක තියාගන්න ඕන. මම දැක්ක ඇත්තම කියනවනේ YouTube එකේ විවිධ කට්ටිය විවිධ වීඩියෝස් දාලා තියෙනවා. නමුත් ඒ එක විදියකින්වත් ඔයාට ඇත්තම කියනවා මේ මෙතඩ් එක පාවිච්චි කරලා වැඩේ කරගන්න හැකියාවක් නැහැ. මොකද මේ වෙනකොට CapCut official website එකෙන් තියෙන application එක download කරලා ඔයා ඒ දේ කරගන්න ගියොත් ඒක disable කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාට පුළුවන් මේක හරියටම දැනගන්න. ඉතින් මේ මෙතඩ් එක use කරලා ඔයා කරගන්න යනවා නම් වැඩේ මෙන්න මේ විදියට මම කලින් ගිහපු website එකට යන්න. අර up to down website එකට. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා ඩවුන්ලෝඩ් කරන්න ඕන older versions වලින් ඔයා 6.0.0 කියන version එක ඩවුන්ලෝඩ් කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ version එකෙන් එයාලා කියන දේ වුණත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අලුත්ම version එකෙන් ඔයාට කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ සියලුම දේවල් disable කරලා තියෙනවා. right. ඉතින් දැන් මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තින්නේ. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතනට downloads වලට ගිහිල්ලා මම 6.0.0 කියන ඇප් එක මෙන්න මේ විදියට ඉන්ස්ටෝල් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඊට කලින් මම මේක data off කරගන්නවා. off කරගෙන මම දැන් මේ විදියට ඉන්ස්ටෝල් කරගන්නවා. right. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ CapCut application එක මේ වෙනකොට ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් මට තියෙන්නේ start now කියන බටන් එක ක්ලික් කරන්න. start now බටන් එක ක්ලික් කරාට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මම මෙතනින් මේක මම remove කරගන්න ඕන. right. මේක ක්ලික් වුණා. right. මෙන්න මේ විදියට මම මේක remove කරගන්නවා. right. මගේ දැන් මේ වගේ නේ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන create project කියන එකට යනවා. create project එකට ගියාට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ මම කරන්නේ මගේ මේකේ තියෙන වීඩියෝස් ටික වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේ විදියට ඇදලා දාගන්නවා. මේ විදියට ඇදලා දාගත්තට පස්සේ මම මේ ටික සම්පූර්ණ දේවල් ටික මේ විදියට සිලෙක්ට් කරලා මම මේකට ටයිම්ලයින් එකට දාගන්නවා. ටයිම්ලයින් එකට දාගෙන මම කරන්නේ පොඩි වෙලාවක් යනවා. ටයිම්ලයින් එකට දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ටයිම්ලයින් එකට වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේක පොඩි පොඩි කොටස් වලට මේ විදියට කට් කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය නැති කොටස් ටික මම මෙන්න මේ විදියට ඩිලීට් කරගන්නවා. right. ඊට පස්සේ මම කරන්නේ දැන් මම කරන්නේ data මේ විදියට on කරගන්න. on කරගෙන අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. right. දැන් මම යනවා මෙන්න මේ විදියට transitions වලට. transitions වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන pro version එකේ තියෙන ටික මේ විදියට බලා ගන්න පුළුවන්. එතකොට free version එකට දෙන ඒවා ටික බලා ගන්න පුළුවන්. දැන් මම pro version එකේ තියෙන දේවල් ටික මම මෙන්න මේ විදියට download කරගන්නවා. right. ඉතින් මේ වෙනකොට මම pro version එකේ තුනක් මම මේ විදියට download කරගෙන තියෙනවා. මම දැන් මේක පළවෙනි එක මේකට දානවා. ඊට පස්සේ මම මේක ඕකේ කරනවා. දෙවෙනි එක මම මේකට දානවා. තුන්වෙනි එක මම මේකට දානවා. නැවතත් අර විදියටම දාගන්න. ඊට පස්සේ මම යනවා මෙතන ස්ටිකර්ස් වලට ගිහිල්ලා pro version එකේ තියෙන දේවල් ටිකක් මම මේ විදිහට download කරගන්නවා. right. එකක් මේ විදිහට download වෙලා තියෙන්නේ. මම මේක මේ විදිහට ඇදලා දාගන්නවා. ඊට පස්සේ මේකත් download වෙලා තියෙන්නේ. ඒකත් දාගන්නවා. ඊට පස්සේ තව මේකක් තියෙනවා. මේකත් දාගන්නවා. ඊට පස්සේ තව එකක් අපි download කරන්න ඕනේ මේ pro version එකේ තියෙන ටිකක් ඇදලා දාගමු. මොකද නැත්තම් වීඩියෝ එක දික් වෙන නිසා. right. මේ විදිහට දාගත්තා. දැන් සියලුම දේවල් stickers දාගත්තා, transitions දාගත්තා. ඉතින් අපිට text දාගන්න පුළුවන්. එතකොට audio දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. right. මෙන්න මේ විදිහට මේ text එක මම දාගන්නවා. දැන් ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. right. මම මේක මේ විදිහම දාගත්තා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මම audio එකක් ගත්තා. මෙන්න මේ audio එක මම මේක මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මම මේක මෙතනින් කට් කරගන්නවා. right. දැන් මේ වීඩියෝ එකේ සම්පූර්ණ දේවල් මම ඇඩ් කරගෙන තින්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තිබුණා
මං සියලුම දේවල් Pro version එකේ තියෙන දේවල් විතරයි මම මේකට ඇඩ් කරේ. ඉතින් දැන් ඔයා දැක්කනේ මේ වීඩියෝ ක්ලිප් එකට මම ගොඩක් Pro features use කරා කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද කියලා හරියටම මේ features එකතු කරා වගේම මේ වීඩියෝ එකත් හරියටම export කරගන්නේ කොහොමද කියලා. රයිට් ඉතින් අපි කලින් කතා කරා වගේම අපි මේ විදිහට Pro version එකේ තියෙන සියලුම දේවල් දාගෙන ඉවරයි. ඊට පස්සේ මම දැන් කරන්නේ මෙන්න මෙතනට export වලට යනවා. export වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කිසිම දෙයක් අපිට export කරන්න දෙන්නේ නැහැ. මොකද Pro version එකේ තියෙන සියලුම දේවල් add කරලා තියෙන හින්දා. රයිට් දැන් අපි ඒකට බොරි වෙන්නේ නැහැ. අපි යනවා දැන් මේකෙන් exit වෙනවා. exit වෙලා මම කරන්නේ සම්පූර්ණ දේවල් ටික මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන සම්පූර්ණ දේවල් ටික මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වුණාට පස්සේ අපිට කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට මේක උඩට ගිහිල්ලා මේ විදිහට රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා create compound clip sub project කියලා එකක්. right ඊට පස්සේ ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් alt එක G එකයි පාවිච්චි කරලා ඔයාලට මේ දේ කරගන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ create compound clip කියන එක මේ විදිහට select කරනවා. select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර සම්පූර්ණ clip එකම එක clip එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් වීඩියෝ එකම තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක උඩ නැවතත් select කරන්න. select කරලා ඉවර වෙලා නැවතත් right click කරන්න. right click කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ pre-process compound clip කියන එක මෙන්න මේ විදිහට දෙන්න. එහෙම දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන processing එකක් යනවා. මේ 13 14 15 ඒ වගේම තමයි මෙතන උඩිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් applying one feature කියලා එකක්. ඔන්න ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. right ඉතින් මේ වෙනකොට 100%ම ගිහිල්ලා ඉවරයි. දැන් අපේ වීඩියෝ එක සම්පූර්ණයෙන් export වෙලා ඉවරයි. අපි බලමු දැන් මේක කොහොමද ගන්න කියලා. හරි දැන් මම කියන පාර්ට් එකේ ඔයා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න අමතක කරන්න එපා. මොකද මම කියන පාර්ට් එක පොඩ්ඩක් වැරදුනොත් ඔයාගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා තියෙන තැන හොයාගන්න ටිකක් අමාරු වෙයි. රයිට් ඉතින් මෙන්න මේ විදිහට අපි එක්ස්පෝර්ට් කරගත්තු මේ මේක. එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප් එක අපි කරන්නේ මෙන්න මේ විදිහට මම මිනිමයිස් කරනවා. මිනිමයිස් කළා මම මේකිනුත් කට් කරගන්නවා. කට් කරගෙන දැන් අපි කරන්න තියෙන්නේ මෙතන CapCut application එක මේ විදිහට ගන්න. CapCut එක ළඟට ගිහිල්ලා මේක උඩ right click කරන්න. right click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන open file location කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට අපේ files ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එක file එකක් back වෙන්නේ. back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් apps ඊට පස්සේ තවත් file එකක් තියෙන private cache කියලා. ඒ වගේම user data ඒ වගේම තමයි videos කියලා එකක් තියෙනවා. මෙතනින් යන්න ඕන ඔයා හරියටම user data කියන එකට යන්න. user data එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා projects කියලා ෆයිල් එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට files දෙකක් තියෙනවා. draft file එකක් තියෙනවා, තවත් file එකක් තියෙනවා. template file එක. ඊට පස්සේ ඔයා යන්න ඕන මෙතන තියෙන පළවෙනි file එකට. පළවෙනි file එකට ගියාට පස්සේ මම ඔයාලට කලින් කිව්වා මෙතනදී ඔයා මතක තියාගන්න ඕන 12.91 කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ 12.91 කියන ෆයිල් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන් තියෙන්නේ මේක උඩට යන්න, මේ ෆයිල් එකට යන්න. ගියාට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙතන resources කියලා ෆයිල් එකක් තියෙනවා. එතනට යන්න. එතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් combination කියලා ෆයිල් එකක්. ඊට පස්සේ combination ෆයිල් එක ඇතුලේ ඔයා export කරපු ෆයිල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට වීඩියෝස් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් සරල සීක්‍රට් එකක් කියන්න. ඔයා මෙන්න මේකේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන full quality එක, ඒ කියන්නේ full high quality වලින් ඔයා මේක දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔය විදිහට දාලා තියාගන්න. එතකොට ඔයාගේ වීඩියෝ එකේ quality එක වැඩියෙන් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතන medium quality එක දැම්මොත් අතන export වෙන්නේ medium quality වලින්, low quality වලින් දැම්මොත් low quality වලින් තමයි අතන export වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ CapCut application එක පාවිච්චි කරලා එහෙම නැත්නම් CapCut PC එක පාවිච්චි කරලා කිසිම ගැටලුවක් නැතුව ඔයාලට videos export කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද කියලා දුන්නු methods දෙක පාවිච්චි කරලා ඔයාලටත් පුළුවන් high quality videos නිර්මාණය කරන්න. ඒ වගේම තමයි ඔයාගේ ඕනම social media platform එක එක්ක YouTube වේවා, එහෙම නැත්නම් Facebook, TikTok, එහෙම නැත්නම් Instagram, එහෙම නැත්නම් ඕනම social media platform එක
කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා දෙවෙනි මෙතඩ් එක පාවිච්චි කරලා ඔයා වීඩියෝස් එක්ස්පෝර්ට් කරගන්නවා නම් ඔයා මගෝ පාත් එකේ ෆෝල්ඩර්ස් ඕපන් කර කර දිගටම යන්න ඕනනේ. ඉතින් මෙන්න මේ විදිහට ෆෝල්ඩර්ස් ඕපන් කරන්නේ නැතුව එකපාරෙම ඔයාට ලබා ගන්න පුළුවන් විදියක් තියෙනවා. දැන් මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ෆයිල්ස් ඕපන් කර එන්න ගියාම පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් හැකියාව තියෙනවනේ. ඉතින් දැන් මම කියලා දෙන්නම් ඒකට ෂෝට්කට් විදියක්. හරිට ඔයාලට කරන්න තියෙන්නේ දැන් මෙතනදී අපි ගත්ත රිසෝසස් වලට ආව කම්බිනේෂන්ස් වලට ඇවිල්ලා දැන් වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් කරන්නේ මෙතනින් එක පාරක් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ කම්බිනේෂන්ස් වලට යනවා. ඊට පස්සේ ආයෙත් බෑක් වෙනවා. නැවතත් බෑක් එකක් දෙනවා. බෑක් එකක් දුන්නට පස්සේ ඔයා එන්න ඕන මෙන්න මෙතන. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි .com කියන com. කියන ෆයිල් එක තියෙනවා ඩ්‍රාෆ්ට් ෆයිල් එක. අන්න එතනට ඇවිල්ලා ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහට කොපි කරගන්න. කොපි කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක මම පොඩ්ඩක් මිනිමයිස් කරගන්නවා. මම මේක මේ පැත්තට දාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන උඩ රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාට කරන්න පුළුවන් මෙතන නිව් කියන එකට යන්න. නිව් කියන එකට ගියාට පස්සේ ඔයාට ෂෝට්කට් වලට යන්න පුළුවන්. ෂෝට්කට් වලට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙන මේකට ඔයාගේ මේක දෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ලින්ක් එක දෙන්න. ඒ ලින්ක් එක ඔයා මේ විදිහට පේස්ට් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන next button එක මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන පුළුවන් type a name for this shortcut කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන CapCut videos එහෙම නැත්නම් මොකක් හරි ෆයිල් එක මොකක් හරි නමක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මේක මේ විදිහටම තියන්න. තියලා මම කරන්නේ මෙතන finish කියන button එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔන්න ඇවිල්ලා තියෙන ෂෝට්කට් එකක්. දැන් මම මේක ඩබල් ක්ලික් කරාට පස්සේ කෙලින්ම එන්නේ අන්න අර වීඩියෝ ෆයිල් එක. ඉතින් අපිට කෙලින්ම ඕන තරම් වීඩියෝස් ප්‍රමාණයක් ඔයාලට හදන්න පුළුවන්. හැදුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනට ටග් ගාලා ගිහිල්ලා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක්ම ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් වීඩියෝ එඩිටර්ස්ලා තිබුණාට අතන කරන ගොඩක් මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙලා තියෙන මෙන්න මේ CapCut ඇප්ලිකේෂන් එකනේ. ඒ වගේම තමයි ඔයා නොදන්න කරුණක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඒ කමෙන්ට්ස් වලට අනිවාර්යෙන්ම රිප්ලයි ලබා දෙන්නත් මම අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් next video එකේදී අපි නැවත දවසක හමු වෙමු. Bye, see you.